ලෝකළමා දිනයට සමගාමීව ඉතාලියේ රෝටීවී ආයතනය මගින් සංවිධානය කරන ලෝකළමා වැඩසටහනට පියත්ස වෙනෙත්සිය දහම් පාසලේ විසින් නර්තන දෙකක් රැගෙන අපි යනවා. කොහෙදක් තියෙන්නේ? Via Angelo di Pietro 50, Pietro Santi Martirini. තවදක් සැප්තැම්බර් 28. කීයටදක්? උදෑසන 11ට නංගි. අම්මේ තාත්තේ නන්දේ මාමේ අයියේ අක්කේ නංගි මල්ලි පුංචි අපේ දක්ෂතාව බලන්න ඔයාලත් එනවා නේද?
කාලේ මම වැඩ කරන ඒ පදිලියෝන එකේ මානව විද්‍යාව පිළිබඳව වැඩ කරද්දී මට හිතුණා කියන්නේ මේ පැන්සලේ මොනවද මේ උඩ තියෙන්නේ කියලා කියන්න පුළුවන් දකින්න අය. මොකද තියෙන්නේ? පැන්සලේ උඩ මොකද මේ තියෙන්නේ? මකනයක් තියෙනවා. හැම පැන්සලකම මකනයක් තියෙනවා. ඒ මොකටද? මම කතා කරන්නේ අම්මලා තාත්තලාට දුවල පුතාලාට ඔක්කොම මොකටද මේ චූටි මකන තියෙන්නේ? මකන්න පැන්සලේම කිරවලේ මකනයක් තියෙන්නේ. පැන්සලෙන් ලියද්දී චූටි චූටි දේවල් වැරදුනහම මකන්න තමයි පැන්සල තියෙන්නේ. මේ මකනේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ පැන්සල තිබුණට වැඩක් නැහැ. මේක උල් කරන්නට ඕන. නමුත් උල් කරන්නේ නැතුව කොච්චර ගණක් දීලා අපි ගත්තත් කොච්චර ගණනක් දීලා මේක ගත්තත් වැඩක් නැහැ. ඇයි ඒ? ලියන්න බැරි නිසා. එහෙනම් පැන්සල මේ උඩ මකනේ තියෙනවා වගේම පැන්සල උල් කරන්න ඕන. උල් කරද්දි මොකද වෙන්නේ? පැන්සලට රිදෙනවා. හැබැයි පැන්සල උල් නොකර ලියන්න බෑ. තුන්වෙනි කාරණේ තමයි මේ පැන්සල අපි මොනවද කරන්න ඕන? ඕන තැනක ලියවෙන පැන්සලක් කරන්න ඕන. පෑන මේ අත ලියන්න බෑනේ. පෑන ලියන්න පුළුවන් පල්ලෙහාට විතරයි. හැබැයි පැන්සලේ ඕනම තැනක ඕනම පිටුවක ලස්සන වේවා, කැත වේවා, අඳුරු වේවා, එළිය වේවා ඕන තැනක ලියන්න පුළුවන්. එතකොට පැන්සලෙන් ලියද්දී මකන්න ඕන වැරදෙන දැන්. ඒ වගේම පැන්සලෙන් අපි ඕන තැනක ලියන්න ඕන. ඒ වගේම තමයි පැන්සලෙන් ලස්සනට ලියන්න අපි පැන්සල මොනවද කරන්න ඕන? උල් කරන්න ඕන. හතරවෙනි කාරණේ තමයි මේ පැන්සල අපි හොඳ අතකින් හරි අතකින් අල්ල ගන්න ඕන. අද අම්මේ තාත්තේ මගේ අත්දැකීම අනුව මම ඔබට කියන්නේ අපි ලංකාවේ ඉඳලා ඉතාලියට ඇවිල්ලා තියෙන අපේ ජීවිතේ සරු කරගන්න අපේ දරුවෝ විනාශ වෙනවා නම් ඒ ඔබ ආපු අභිමතාර්ථයන් හරියන්නේ නැහැ නිසා ඔබ ඔබගේ දරුවා නැමැති මේ පැන්සල අතට ගන්නට ඕන. අද දවසේ ඒකයි මේ රෝඩීවි ආයතනයේ මගින් මෙච්චර දේවල් ලස්සට ලෑස්ති කරලා තියෙන අපේ දරුවෝ වෙනුවෙන්. ඒ නිසා මම ඔබට නැවත ආරාධනා කරනවා දරුවෙනි දෙමව්පියනි දරුවන්ගේ අතින් පැන්සලෙන් චූටි චූටි වැරදිම් වෙද්දී මේ පැත්තෙම මකන්න නැත්නම් අපිට ඉරේසර් හොයන්න වෙනවා. නැත්නම් අපිට ටිකට් ගේන්න වෙනවා. වෙන අය අපේ ජීවිතේට තම දරුවෝ හදන්න. ඒකට දෙන්න එපා ඉත. හොඳට උල් කරන්න. එතකොට තමයි ලියන්න පුළුවන් හොඳට. ඒ වගේම හැම තැනම ලියන්න උගන්වන්න, හැම තැනම යන්න උගන්වන්න, ඉන්න උගන්වන්න. හතරවෙනි කාරණය හරි අතකින් අල්ල ගන්න. මම ලිව්වොත් පැන්සලෙන් මම ලියන්නේ ඉති කතාවක්. එක වසරේ ළමයෙක් ලිව්වොත් රවුමක් අඳි ගණන් ගන්නෑ. 4 වසරේ 5 වසරේ ළමයි ගණන් හදයි. පිකාසෝට දුන්නොත් චිත්‍රයක් අඳි. මයිකල් ආන්ජලෝ ලොකු චිත්‍රයක් අඳි කෝටි ගණනට විකුණයි. මම ඔබට ආරාධනා කරන අද දවසේ අපි අපේ දරුවෝ නැමැති පැන්සල හරි පිටුවෙන් යන්නට ආදර දෙමව්පියනි ඔබ ඒ පැන්සල නැමැති දරුවව අතට ගන්නද කියලා මම මේ අවස්ථාවක් කරගන්න සූතිවන්ත වෙන්නද තෝ ටීවී ආයතනයේ අපේ මහත්මයාට ඒ වගේම අපි සියලු දෙනාම ලොකු අත්පොල සන්නාදයක් දෙමුද මේ හැම ළමයෙකුටම අත්පොල සන්නාදය වාදී මේ හයියෙන් දෙමු මේ හැම ළමයෙකුටම
ඉතාලිය රෝටීවී ආයතනයෙන් මගින් සංවිධානය කරන ලෝකළමා වැඩසටහනට පියත්සවෙනෙත්සිය දහම් පාසලෙන් නර්තන දෙකක් රැගෙන අපි දෙනවා. කොහෙද අක්කේ තියෙන්නේ? Via Angelo Di Pietro, 50, Pietro Santo Pote Martiri. කවද්ද අක්කේ? Settember 27. කීයටද අක්කේ? උදෑසන 11ට නංගි. අම්මේ තාත්තේ නන්දේ මාමේ අයියේ අක්කේ නංගි මල්ලි පුංචි අපේ දක්ෂතාව බලන්න ඔයාලත් එන්න